තෙරුවන් සරණයි අයිබෝන් කොහොමද ළමයි හොඳින් සතුටින් හොඳින් ඉන්න සතුටින් ඉන්න ඉතින් පොඩ්ඩක් අපේ වත්තට ආවා වගාවට ආවා පොඩ්ඩක් බලන්න රස්නේ ගිනි ගහන අවුවේ දෙවිනා පිච්චෙනවා ඔක්කොම හොඳයි ඉතින් හරි ෂෝයි සීතලත් හොඳයි වතුරත් හොඳයි රස්නෙත් හොඳයි එන සියල්ල අපි සතුටින් බාර ගන්න ඕනේ ඒ කොයි දෙයකටත් අපි ශ්‍රද්ධාව වෙන්න ඕනේ කරුණාවන්ත වෙන්න ඕනේ කොයි දෙයක් හොඳටයි සියල්ලම අවශ්‍යයි සියල්ලම නැතුව බෑ අවුව රස්නේ වරුසාව ගම් වරුසාව ඒ සියල්ලම අපිට අවශ්‍ය දේවල් ඒකයි ඉතින් අපිට අපේ මේ ප්‍රාණී අයිතිකාරය අපිට දෙයන් ලබලා දීලා තියෙන්නේ ඉතින් හැමතැන ගමන් දවසින් දවස විවිධාකාර අපිට පේනවා ලංකාවේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගෙන් අහිමි වෙලා යන හැටි මහමගට පාර දිගේ කානුවලයි ඒ වගේම ජීවිත අහිමි කරලා කාමරය ඇඳන් උඩ බිම ඉතින් තමන්ගේ දරුවන් තමන් බිහි කරපු දරුවන්ගෙන් තමන්ගේ අවසන් හුස්මයේ අම්මා තාත්තා යනවා අනන්ත ප්‍රමාණයි දැන් ෆොටෝ එකක් දැක්ක ඉතින් අපිට තාම දැන් තමයි ඉතින් ෆෝන් එක අතට ගත්තේ දකින්නකොටම දැක්කේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දෙන්නෙකුගේ කාමරයක තමාගේ පුතු අතින් ඉදමපිය දෙන්න අවසන් හුස්ම යවලා තියෙනවා. ඉතින් මේවා අපිට බොහොම දුකයි අපේ රට සද්ධාවත උතුම්වන්ත මව්බිම භූමියක් ලස්සන දහමක් කූඹියකටවත් හිංසා කරන්න එපා කියලා දුන් ලස්සන බුදු දහමක් අපේ සම්මා සම්බුදුන් පියාණන් වහන්සේ ලබා දීලා තියෙනවා. එය පිළිපදින්න නැති නූගත් උනහම ධර්මයට පයින් ගහන ධර්මය නොදන්න ජීවිතය නොදන්න පොළොව නොදන්න මව්බිම නොදන්න මේ ලෝකෙ මොකද්ද මේ ජීවිත මොනවද මනුස්ස ජීවිතේ මොකද්ද කියන වටිනකම නොදන්න ආහාර බත් වේලකට වටිනකම නොදන්න උන් තමයි අද අපට මේ ලෝකෙ ඉතුරු වෙලා තියෙන 90%ක්ම මොකද තමාගේ දහමෙන් තමයි තමන්ට තියෙන ආගමක් දීලා තියෙන ඕනම ජාතියකට තමන්ගේ ආගමෙන් තමයි ජීවිත ආරක්ෂාව ජීවිතය රැක දෙන්නේ පව්පින් කොහොමද මොනවද මේ පවයි පිනයි කියන්නේ තමන් බිහි කරපු දෙමව්පියන්ට ගරු සත්කාර කරන හැටි දෙමව්පියන් වුණාම දරුවන්ට ගරු සත්කාර කරලා ලොකු දැඩි කරලා කරන හැටි ඒ සියල්ලම කිසි කෙනෙකුට අවට පරිසර ගමට රටට තොටට මව්බිමටවත් කරදරයක් හිංසා නොවි ජීවත් වෙන විදිය අපේ ආගමේ සම්මා සම්බුදුන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඉතින් ඒ දේ නොදන්න ඒ පොත් වීසි කරපු දහම වීසි කරපු සියලු දෙනාට අහිමි වෙන්නේ අන්තිමට එක්ක අවිච්චි මහ නරකාදී හිරගෙදරට යන්න. නැත්තම් අනුන් ගැතින් පොළු පාරකින් පිහි පාරකින් මැරුම් කාලා මැරෙන්න. තමන් දෙමව්පියන්ටද දරුවන්ටද මොකද පවක් පිනක් දන්නේ නැහැ. ඔහේ ඉබාගාතේ කාටද කොහෙන්ද වදින දීගෙන ගහගෙන යන නිසා. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. මේ මතක තියාගන්න මම මේ දෙන්නේ රටට සමාජයට අපේ සිංහල ජනතාවට නීතියට විතරක් ඇඟිල්ල දික් කරන්න එපා පොලිසිය වැරදි කියලා. හරිද? පළමුව වග කියන්න ඕනේ. මොකද අපේ මුතුන් මිත්තොත් පෙර වැරදි සාමාන්‍යයෙන් පුංචි වැරදිලා තියෙනවා. අනුන්ට හිංසා ඝාතන නෙමෙයි සාමාන්‍යයෙන් පුංචි කසිප්පුටියකින් හෝ මොහොකින් හෝ ඔය පාලනය වීම. ඉතින් ඒක නිසා අපි ඕව දන්න නිසා වෙච්ච නිසා අපිට ඕකට මුණ පාන දීලා සිද්ධ වෙලා තියෙන අපිට ඉතින් අපි ඕ පන්ති පාස් කර හැහෙන තමයි අද මේ ඉහළ පෙළේ යම් දෙයක් රටට කියන්න දෙයක් අපිට වරමක් දීලා තියෙනවා අපි සත්‍ය නිසා හැසිරිච්ච නිසා ඉතින් අපිට කොයි ආගමෙන් ප්‍රධාන තැනකින් අපිට ප්‍රථම අපිට ගරුත්වයක් තියෙන අපිට තැනක් දීලා තියෙන. ඉතින් මේ කියන්නේ සියල්ලක්ම පොලිසියට විතරක් නෙවෙයි පළමුව දැනගන්න ඕනේ අපේ ගමේ මුළු අපේ ගමේ කී දෙනෙක් ඉන්නවද ගෙවල් කීයක් තියෙනවද අපේ ගෙවල් වල හැසිරෙන විදිය තමාගේ මිනිහා යන්නේ කොහෙද දරුවෝ යන්නේ කොහෙද මොනවද කරන්නේ එතකොට තමාට වතාවක් දෙකක් සතියක් දෙකක් තුනක් බැලුවා හරියන්නේ නැත්නම් තමාන්ට නීතියක් තියෙනවා ගිහින් කියන්න තමාන්ට නීතියක් ගිහින් තියෙනවා මෙන්න මේ ළමයා මේ මිනිහා මෙහෙම ගෑණි මේ අක්කා නංගිලා අම්මලා මෙහෙම යනවා කොහෙ යනවද දන්නේ නැහැ ටිකක් සොයා බලන්න උදව් වෙන්න කියලා. එතකොට ඒ නීතියෙන්
අතින් ඇහිලා බලනවා, සොයනවා. එතකොට තමන්ගේ ගමේ යට උන් දැනගන්න ඕන යම්කිසි වරදක් සිදු වෙනවා නම්, මොකෙක් හෝ පාතාල හොර ජාවාරම් තියෙනවා නම් පොලිසියට තමන්ගේ ගිහින් කියන්න. පොලිසියට නැත්නම් මහා අංශයට ගිහින් කියන්න. ගිහිල්ලම හරි ගිහිල්ලා කියන්නේ මෙන්න මෙහෙමයි අපේ ගමේ මෙහෙම දේවල් සිද්ධ වෙනවා කියලා. ওই දේවල් හංගන නිසා තමයි, නොකියන නිසා තමයි අද ගමේ කොයි කාටවත් බෙල්ල නැතුව, කන් නැතුව, ඇස් නැතුව, අතපය නැතුව අබ්බගාතු වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. නැත්තම් ජීවිත බෙල්ල කපලා මරලා කොතනක කානුවක හරි දාලා සිද්ධ වෙන්නේ හංගන නිසා. හංගන්න එපා. පොලිසියට, නීතියට ගමේ අය එකතු වෙලා උදව් දීපල්ලා, සහාය දීපල්ලා මේ ලෝකයේ අද මේ දරු පැටව බේරගන්න. එතකොට අපිට ආගමක් තියෙනවා. අපිට ආගම දැන් අපේ ආගම හිතින් අත්අරගෙන පන්සල කියන දේ හිතින් අත්අරගනිලා. gedara බුදුන් කියලා අම්මා කෙනෙක් කියලා ඉන්නවා. එතකොට Tamanට ආගමක් තියෙනවා. ඕනම ගෙදරක පුදු පිළිම් වහන්සේ, පුංචි පිළිම් වහන්සයක් ඔය වෙසක් කාඩ් එකක් හරි ගෙනහලා තැනක තැන්පත් කරලා උදේ හවස ගාතාව නැත්නම් කතා කරන්න දන්නෝනේ, හිතින් දන්නෝනේ, හිතින් කියපල්ලා Tamanගේ දුක වේදනාව. පන්සල් වල හාමුදුරුවෝ දැන් අතහැරපළා. පන්සල් වල හාමුදුරුවෝ සොයසා යන්න බෑ. උන් තමයි හොඳටම කරන්නේ. උන් තමයි හොඳටම කන්නේ. උන් තමයි හොඳට නටන්නේ. පින්නු සල්ලි ටික දෙනවා, දාන ටික දෙනවා, කොට්ට මෙට්ට පැදුරු වාහන සල්ලි කැටි ගිහින් දීලා උන් ඇහිලා උන්ගේ සල්ලාල කමේ අහවලක උන් අමාරු අරගෙන. බලලා දැන් පන්සල් හිතින්ම අතහැරපළා. හාමුදුරුවෝ හිතින්ම අතහැරපළා. හාමුදුරුවෝ දැන් රටේ ජීවත් වෙන්නේ. Tamanට සම්මා සම්බුදුන් දිනුවේ කොතනද අර අජබරු බෝරුක මුල යන්න එතනට ඒ කොතනද බෝ සමිඳුන් කෙනෙක් තියෙන එතෙන්ට ගිහිල්ලා තමන්ගේ දුක උදේට හෝ හවසට හෝ දවසක් කර දවසක් හරි ගිහිල්ලා බෝ සමිඳුන්ට ඒ දුක කියපල්ලා. බෝ සමිඳුන්ට කියනකනේ දුක සෑහෙන්න අපට ජීවිතේට සහනයක් පිහිටක් ලැබෙනවා. තමන්ගේ දුක ඒ අරම gedara බුදු පහනක් තියලා බුදුන්ට සිහි කරලා කියපල්ලා මේ දුක. අපිට මේ යහපත දෙන්න, මාර්ගය දෙන්න, පෙන්වන්න දෙන්න, ආරක්ෂාව දෙන්න, අපේ දරුවෝ හොඳ මාර්ගය කර දෙන්න. තමන්ට ඒව පොඩ හිතට දෙනවා. මනුස්සයගෙන දෙන හිතට දෙනවා. හිත ප්‍රාණේ කතා කරනවා. ඒක නිසා තමන්ගේ දහම gedara අදහපල්ලා බුදු පහනක් පත්තු කරලා බෝ සමිඳු හැම තුම්මන් හන්දියකම හැම තැනකම තියෙනවා. කැලයක් හරි තියෙනවා නම් එතන සුද්ධ කරලා බෝ සමිඳුට දුක කියපළ. උදේට ඉරු සඳු උඩ බලලා තමන්ගේ දුක කියපුවාම තමන්ට පිහිටක් ලැබෙනවා. හාමුදුරුවෝ සොයන් යන්න එපා, පන්සල් සොයන්න එපා. තමන්ගේ දහම තමන්ගේ ගෙදර මැද අදහන්න. ගෙදර බුදු පහන පත්තු කරලා උදේ හවස. ඒක නිසා පරිස්සම් වෙලා දහම පොඩි බෝධි පොත්වල තියෙනවා. බෝධි පූජා පොත්වල තියෙන සාමාන්‍යයෙන් කිටි හැඳින්වීම් දැනුම් දීම්. ඒව තමන් ඉගෙනගෙන ඒව දරුවන්ට කියලා දීපල්ලා. හාමුදුරු තක්කඩි ගාවට යන්න එපා. ඔය පැය භාගයට දැන් ඉවරයි. ඉස්සර නෙවෙයි දැන්. ඒක නිසා වෙනස් වෙලා තියෙනවා. හැමෝම සහයෝගය ගම එකමුතු වෙලා, පොලිසිය එකමුතු වෙලා රටට සමාජෙට මේ දරු පැටව් ගිලිගෙන යන දරු පැටව් බේරගන්න අලුතෙන් කට්ටිය හිතපල්ලා. තමන් බිහි කරන දරුවෝ තමන් ගැතින් නැති කරන්නත් එපා, මරන්නත් එපා. දරුවන්ගෙන් මරුන් කන විදිහට වැඩ කටයුතු කරන්නත් එපා. එකමුතු වෙලා හොඳින් හිටපල්ලා දරුවනේ. තමන්ගේ දහම gedara අදහපල්ලා බුදු දහම gedara පහන් පත්තු කරලා පොත් කියවලා. අම්මයි තාත්තයි ඒ දේ හොඳටම ඉගෙන ගත්තන් පස්සේ තමන්ගේ දරුවෝ තමන්ට යහමකට ගන්න පුළුවන්. හොඳ මාර්ගය කියා දෙන්න පුළුවන්. කියන දේ අහ නැත්නම් කැත්ත පොල්ල ඒවට තමයි පොලිසිය තියෙන. ගිහින් කියන පොලිසිය මරන්නේ නැහැ, කපන්නේ නැහැ. ඕව ගිහින් කියපුවාම ඒ ළමයිට උපදෙස් දෙනවා. ඉතින් ඔය හැංගිල්ල තමයි ඒකහට එක හංගන, ඒකට එක ඉර්ෂියාවයි, තණ්හාවයි තායක ඉස්සරහට එන ඕක තමයි අද අපේ සමාජයට වෙලා තියෙන්නේ. බොහොම දුකයි. නූගත්කම තමාගේ ආගමට පයින් ගහනක තමයි පළමුව මේ විනාශයට මුල.